ආයිබෝවන් යාළුවනේ සොබාදාම YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න දැන් වසන්ත කාලේ එනවත් එක්කම ගැටපිච්ච මල් හැමතැනම ටික ටික පිපීගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් වසන්ත කාලේ පටන් ගන්නකොට ඒ කියන්නේ මාර්තු මාසයේ අන්තිම විතර වෙනකොට ඔවුන් ගැටපිච්ච මල් පිපෙන්න පටන් ගන්නවා. මාසයක් විතර අප්‍රේල් මාසෙ පුරාවට සාමාන්‍යයෙන් අපි වසන්ත කාලය කියලා සලකන්නේ අප්‍රේල් මැයි වගේ කාල සීමාව තුළනේ. අප්‍රේල් මාසෙ තුලම හැමතැනම ගැටපිච්ච මල් පිපෙන්න ආරම්භ තියෙනවා. උන් දැන් මේ මාසේ ඉවරලා අප්‍රේල් මාසේ පටන් ගන්න වෙනකොටම හැමතැනම ගැටපිච්ච මල් පිපිලා තියෙනවා. මේකත් මේ මට හම්බෙච්ච වීඩියෝ ක්ලිප් එකක් යාළුවෙක්ගෙන් ලැබුණේ. ඒගොල්ලන්ගේ ගෙවල් දිගේ වැට දිගේ මේ ගැටපිච්ච පිපිලා තියෙන ආකාරය තමයි මේ වීඩියෝවේ දැක්වෙන්නේ. ඉතින් ගැටපිච්ච මේ සමන්පිච්ච වගේම හරිම සුවඳවත් මේ මල් වර්ගයක්. පිච්ච ප්‍රභේදයක්ම තමයි. ඒ වුණාට හරිම සුවඳයි, හරිම ප්‍රසන්නයි. මේ බලන්නකො මල් පිපිලා තියෙන තරම්. ඉතින් මේ ගොඩක් වෙලාවට සිංහල අවුරුකාරට තමයි ගැටපිච්ච මල් පිපෙන්නේ. හැබැයි ඉතින් ඊට පස්සේ ආපහු වර්ෂයේ නැග ආයේ දෙසැම්බර් නොවැම්බර් වෙදි පිපෙනවද කියන්නේ මට ඒක හරියටම දන්නේ නැහැ යාළුවනේ. නමුත් අනිවාර්යෙන් වසන්ත කාලය කියන්නේ සිංහල අවුරුදු කිට්ටු වෙනකොට ගැටපිච්ච මේ වැල් වල මල් පිපෙනවා. මේ බලන්න මේකේ හැමතැනම මල් පිපිලා තියෙනවා. මේ මෙච්චර මල් ප්‍රමාණයක් හැදෙනකොට මේ පළාතම සුවඳයි. මේ සමහර ගැටපිච්ච තියෙන සමන් පිච්ච වලට වැඩිය සුවඳයි. ඉතින් මේවා සමහර අය ව්‍යාපාරයක් වශයෙන් පවත්වා ගන්න යනවා මේ ගැටපිච්ච වගාවක් විදිහට. මොකද ඒ තරම් සුවඳයි. ওই පූජා කටයුතු සඳහා මේවා ගොඩක් යොදා ගන්න සුවඳවත් වගේම ලස්සන මල් වර්ගයක්. ඉතින් මේක පිපුණම ඇත්තටම රෑ පාන්දර ඉඳන් පොහොට්ටු පිපෙන්න ගන්නවා. එතකොට ඉතින් ඒ වගේ සුවඳවත් බව පහුවෙන්ද උදේ වෙනකොට ප්‍රදේශේ පුරාම පැතිරලා යනවා. ඉතින් මම මේ වීඩියෝ එකකින් අද ඔයගොල්ලන්ට ගෙනාවේ මට හම්බෙච්ච වීඩියෝ ක්ලිප් එකක් ගැටපිච්ච මල් පිළිබඳව. ඔයගොල්ලෝ මේක බලලා අනිත් අයට බලන්න ෂෙයා කරන්න.